ඔන්න ඉතින් අපි අඹේවැල ගියා කිරි ගොවිපළ බලන්න. මේ ඉන්නේ එතන එළදෙන්නු ටික. බලන්නකෝ. එක ගොඩේ ඉන්න ලස්සන. මට හිතුණා එයින් කොටසක් දෙකක් වීඩියෝ කරගන්න ඔයාලටත් බලන්න. බලන්නකෝ කී දෙනෙක් නම් ඉන්නවද කියලා. එයාලා කනවා බොනවා ඉන්නවා. අපිට කිරි දෙන්න එයාලා කන කට්ට දැක්කම මාර දුකයි. ඔන්න මෙතන ඉන්න එක හරකෙක් මෙයා කකුල සුද්ධ කරනවා. මෙතන ඉන්න කට්ටිය. මේක නම් වීඩියෝ කරගත්තේ දුරේ ඉඳලා ගොඩක්. මේ ඒ හින්දා ටිකක් හොඳට පැහැදිලිව පේනවා මදි. මට පුළුවන් හරියෙන් තමයි වීඩියෝ කරගත්තේ. මොකද හෙට හයියෙන්ම වහිනවා විදුලි කටනවා අපි යනකොටත්. ඒ නිසා තමයි මට හරියට හොඳ වීඩියෝ කෑලි ටිකක් ගන්න බැරි වුණේ. ගත්ත ඒවා ටික ඉතින් ඔන්න මං YouTube දාන්න හිතුවා ඕගොල්ලොන්ටත් බලන්න. ඕගොල්ලොන්ටත් යන්න අඹේවැල කිරි ගොවිපළ බලන්න. මේ ඒකත් ලොකු අත්දැකීමක් වෙයි. මොකද අපි කිරි පිටි බිව්වට ඒක හැදෙන්නේ කොහොමද? නිෂ්පාදනය වෙන විදිහ අපි දන්නේ නැහනේ. අපි ඇස් දෙකට දකින්න එක හොඳයි. ඒක මාර අත්දැකීමක්. ඒක විඳින්න ආසයි. ඇත්තටම නූරෙලිය කියන්නේ යන්න ඕනෙම තැනක්. නූරෙලිය ගිහින් අඹේවැල අනිවාර්යෙන්ම යන්න ඕනේ. අපේ පුංචි දූල පුතාලත් එක්ක අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි මේ අඹේවැල කියන්නේ. ඊළඟට අපි ගියේ මේ එළදෙන්නුන්ගෙන් කිරි දොවන ස්ථානයට. මෙතන මේ ජරාව වගේ තිබුණට එතෙන්ට ගන්නකොට එළදෙන්නුන්ව පිරිසිදු කරලා තමයි ගන්නෙ. එතෙන්ට ගියාම මට හිතුණා අනේ පව් මේ සත්තු කියලා. මොකද අපිට කිරිපිට දෙන්න මෙයාලා විඳින දුක දැක්කම මාර දුකයි. කොච්චර කොහොමුණත් ඒ අත්දැකීමත් මාර ලස්සනයි. මං ආසාවෙන් තමයි අඹේවැල ගියේ. ඇත්තටම බලන්න මේ ප්‍රොසීඩ් එක මම දැකලා තිබුණේ නැහැ ඇත්තටම ඇස් දෙකට. ඔන්න මේ දේවල් බලලා ඉවර වෙලා අපි ඊළඟට පිටත් වුණා ගෙදර එන්න. ඒ එනකොට තන බිස්සේ එළදෙන්න ගොඩාක් හිටියා පැත්තකට වෙලා තනකොළ කකා නිදහසේ නිදැල්ලේ. එයාලා නිදහසේ නිදැල්ලේ හැම ඉන්නව දැක්කමත් හිතට හරි සැනසීමයි. මෙතන මේ විඳින දුක දැක්කට පස්සේ. කොහොම වුණත් ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න නුවරඑළිය එනවා නම් අනිවාර්යෙන් අඹේවැල එන්න. ගිහිල්ලා බලන්න ඔයාලටත් ඒක අලුත් අත්දැකීමක් වෙයි. එහෙනම් අපි ගිහින් එන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක්.